බිසෝ බණ්ඩාර මෑණියන්ගේ පිහිටයි. ඉතින් අද බිසෝ බණ්ඩාර මෑණියන්ගේ නානුවර මංගල්‍යයට තමයි මේ සූදානම් වෙන්නේ. ඉතින් මේ චාරිත්‍ර ටික විතරයි දැනට කරන්නේ. ආයි දවස් 14කින් තමයි මේ මංගල්‍ය කරන්නේ. ඉතින් ඔයාලට මම මේ පෙන්නන්න තමයි මේ විදියට ගත්තේ. ඉතින් මගේ මේ අඩවියේ තමයි මේ බිසෝ බණ්ඩාර අඩවිය කියන්නේ. ඉතින් මේ බිසෝ බණ්ඩාර මෑණියන්ගේ දේවස්ථානයේ තමයි ඉතින් මේ තියෙන්නේ. ඉතින් මේ කතරගම දේවස්ථානයේ ඒ වගේ මේ බෝධීන් වහන්සේ වැඩ සිටිනවා. ඒ වගේම ගණදෙවි කෝවිල ඉදිරියෙන් තියෙනවා. ඒ වගේම තොරණ. ඉතින් හරි ලස්සනයි. අද මොකද කට්ටිය දිය කපන තැනට ගිහිල්ලා මං එතෙන්ට ගියේ නෑ. මොකද අද හුළඟ වැඩි. ඉතින් ඒ නිසා ලැබේ වතුරේ හින්දා කියන්නේ සීතල ගතිය තියෙනවා. ඉතින් මම මේ හින්දා පැත්තට ගියේ නෑ. මේ ඉන්නේ අපේ ගණේෂන් අප්පච්චි. ඉතින් හරි ලස්සනයි. ඉතින් දැන් නම් ඉතින් ඒව පේන්නේ නැහැ. ඔය කට්ටිය ගිහිල්ලා ඉතින් දිය කපනවා. ඉතින් ওই විදිහට තමයි මේ බුදුරජාණන් වහන්සේ වැඩ ඉන්නවා. ඒ වගේම මේ රජින් වැඩ සිටිනවා. ඉතින් මහා දේවුල මේ විදිහට තියෙනවා. ඉතින් හරි ලස්සනයි මේ ස්ථානය. ඔයාලත් ඉතින් ආපු දවසකට එන්න බලා ගන්න. ඉතින් පසුව මේ වගේ වීඩියෝ එකකින් ඔබ හමුවට එනතුරු ඔබ හැමදිනාටම මාගේ මේ අඩවිය පාර වූ මාගේ බිසෝ බණ්ඩාර මෑණියන් මගේම පිහිටයි.